ආයිබෝන් ඔයාලට මම මේ විශේෂයෙන් මේ වීඩියෝ එකක් කරගෙන ආවේ ඔයාලා අපෙන් බයි කරන අය පැකේජස් බයි කරන අය account එකක් හදද්දී අපේ එක්සෑම් කරන්න account එකක් හදද්දී ගොඩක් වරද්ද ගන්නවා මේක තනියෙන් හදාගන්න බැරුව. ඉතින් ඒක නිසා මම ඒ ගැන පැහැදිලි කරන්නයි මේ වීඩියෝ එක ගෙනාවේ. මේකෙදි මම කෙටියෙන් ඔයාලට කියන්නම් මේ ගැන වැඩි කාලයක් ගන්න නැතුව මේකේ first name කියන්නේ ඔයාලගේ නම මුල් නම දාන්න. ඊට last name ඊගාව එක. ඊට පස්සේ date of birth එක අනිවාර්යයෙන්ම දාන්න. ඔයාලගේ උපන්දිනය. ඊට පස්සේ රට තෝරන්න මෙතනින් ඔයාලට ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකන් තෝරා ගන්න පුළුවන්. male female ෆෝන් නම්බරේ ප්‍රශ්නයක් නැහැ ඔයාලට 071 හරි 72 හරි ඒ වගේ ඔයාලගේ නම්බර එක දෙන්න. ඊට පස්සේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක තමයි ගොඩක් අය වරද්දගන්නේ. යූසර් නේම් එක මතක තියාගන්න අකුරු 6යි 8යි අතර දෙතරයි දෙන්න පුළුවන්. එතකොට මේකෙදි ඔයාලට මෙන්න මේ සිම්බල් පාවිච්චි කරන්න බෑ. ඉලක්කම් පුළුවන්. මේ වගේ මේ සිම්බල්ස් පාවිච්චි කරන්න බෑ. යූසර් නේම් එකට මතක තියාගන්න. ගොඩක් අය account එක හදාගන්න බෑ කියලා හැම වෙලේම කතා කරලා කියනවා right account එක හදන්න බෑ ප්‍රශ්න එනවා මේක හදාගන්න බෑයි කියලා. ඉතින් ඔයාලා කරන ලොකු වැරද්දක් තමයි මේ වගේ සිම්බල් පාවිච්චි කරන එක. අනිත් එක තමයි ස්පේස්. මේ අකුරු මෙහෙම ගහලා ස්පේස් තියන්න එපා මේ වගේ. ස්පේස් තිබ්බොත් මේක හදන්න බෑ. අනිත් එක තමයි අකුරු 6ක් 10ක් අතර ගහන්න. ඒ කියන්නේ 6ට අඩු වුණොත් මේක හදන්න බෑ. 6ක් පුළුවන්. 6ට අඩු වුණොත් බෑ. 10ක් පුළුවන්. 10ට වැඩි වුණොත් බෑ. ඒක නිසා මතක තියාගන්න අකුරු හරියටම 6ක් හෝ 10ක් වෙන්න ඒ අතරතුරු සීමාවකට ගහගන්න. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක සාමාන්‍ය විදිහට ගහන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක ගහද්දි මම පාස්වර්ඩ් එක මේ සාම්පල් එක මේ මෙතන ෆීල්ඩ් එකේ ගහනවා. ඔයාලා මේක වරද්ද ගන්න එපා. මම මේකේ පාස්වර්ඩ් එක ගෙනුවට ඔයාලා දකිනවා මේ පාස්වර්ඩ් එක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මෙතන දැම්මොත් අපි ඔන්න බලන්න. මේකෙදි මේ විදිහට ගහන්න ඕන. සාමාන්‍යයෙන් අපි මම මේ ගහන්නේ දැන් සාම්පල් එකක්. මේ පේනවනේ. මම ගෙවේ ටෙස්ට් කියලා. ඔයාලා මම විශාල කරලා පෙන්නන්නම්. මේ ටෙස්ට් කියලා. එතකොට මේ ටෙස්ට් කියලා ගහලා මේ වගේ පාස්වර්ඩ් එකක් ඕකේ. මොකද මෙතන පාස්වර්ඩ් එක ඔයාලගේ අනිවාර්යයෙන්ම කැපිටල් අකුරක් අන්තර්ගත වෙන්න ඕනේ. ඒ කියන්නේ සිම්පල් කැපිටල් අකුරු වලින් කැපිටල් එකක්. මම මේ මුලට ගැහුවට ඔයාලට අගට ගැහුවට කමක් නැහැ. මම මේ සාම්පල් එකක් ගහන්නේ. මුලට හෝ අගට හෝ මැදට කොතනට හරි කැපිටල් අකුරක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ අඩුම. ඊට පස්සේ සිම්පල් එක අකුරක් හරි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේ සිම්බල් එක. මේක වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩොලර් සයින් එක වෙන්න පුළුවන්. හැෂ් එක වෙන්න පුළුවන්. ඔය මොකක් හරි ගමන්නේ. මේ වගේ සිම්බල් එකක් හරි අඩුම තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඉලක්කම් එකක් හරි තියෙන්න ඕනේ. මතක තියාගන්න. කැපිටල් අකුරු එකක් අනිවාර්යයි, සිම්පල් අකුරක් අනිවාර්යයි, සිම්බල් එකක් අනිවාර්යයි, ඉලක්කමක් අනිවාර්යයි. ඒතර මේ විදිහට මෙහෙම ගහන්නේ අපි වෙන විශේෂ දෙයකට නෙමෙයි. ඔයාලගේ account එක ආරක්ෂා වෙන්න. මොකද සාමාන්‍යයෙන් හැම කෙනාම ඔයාලා දන්නවා එක්ක ඔයාලා ටෙලිෆෝන් නම්බරේ ගහනවා. නැත්තම් නම ගහනවා. එහෙම නැත්තම් තමන්ගේ ටෙලිෆෝන් නම්බර එක නම උපන්දිනය ඔය වගේ දේවල් තමයි ගහන්නේ. ඉතින් ඒක මේ account එක කවුරු හරි පිටින් ආපු කෙනෙකුට ගන්න හරි පහසුයි. මොකද ඔයාලගේ user name එක හැමතැනම පෙන්නනවනේ. ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ මේ විදිහට. ඉතින් කාටවත් මේක මේ විදිහට නොගහ හදන්න බෑ. අනිත් එක තමයි මෙතන ඔයාලා ගහන පාස්වර්ඩ් එක හරියටම මෙතන දෙන්න ඊගාව තැන. දැන් මම උදාහරණයකට මම මෙහෙම පාස්වර්ඩ් එකක් දෙන්නම්. මම මේ ටෙස්ට් ඇට් 1 2 3 කියලා දුන්නා. දැන් මේක මේ වැටෙනවා මෙතන මේ password do not match. ඒ කියන්නේ password එක match වෙන්නේ නැහැ කියලා වැටෙනවා. ඒ මොකද මෙතන ගහලා නැති නිසා. දැන් හරියට ගැහුවට පස්සේ ඒක පෙන්වන්නේ නැහැ. error message එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලා දැන් තේරෙනවා ඔයාලා මේක ගහද්දිම මොන හරි error එකක් තිබ්බොත් පෙන්වනවා. අනිත් එක තමයි මේ password එක අපි A B C D වගේ එකක් ගැහුවට වැඩක් නැහැ. මේ password must contain at least one with special characters. මේ පැහැදිලිවම කියනවා මේ ඇට් එක හරි මේ වගේ එකක් අනිවාර්යෙන් දාගන්න. අපි ඒක දැම්මොත් ඔය must contain at least one number. one number එක කියන එක ඉලක්කමක්. දැන් මම ඉලක්කමක් ගහනවා. එතකොට කියනවා password must contain at least uppercase. ඒ කියන්නේ capital එකක් අනිවාර්යෙන් දාන්න කියලා. ඊට පස්සේ කියනවා password must be at least 8ක්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ඔක්කොම එකතු වුනහම characters 8ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අකුරු හෝ symbol එකතු 8කට වැඩි තියෙන්න ඕනේ. දැන් මම 8 ගැහුවට පස්සේ අන්න ඒ ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහ දැන් ඔයාලට කිව්වේ මම මේ capital ඉලක්කම් ඒ ටික ඔක්කොම ගැහුවා. මේ විදිහට ගහගන්න. ගහලා අනිවාර්යයෙන්ම මේ terms and condition වලට privacy policy වලට මේකට ටික් එක දාලා sign up කරන්න.
එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මෙතනින් එහාට ඔයාලට මේ account එක හදන එකේ ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ කියලා. ඒ වගේම ප්‍රශ්නයක් ආවත් ගැටලුවක් නැහැ. ඔයාලා මට කතා කරන්න. ඕන වෙලාවක මම රිප්ලයි කරනවා. පොඩ්ඩක් සමහරලාට පරක් වෙන්න පුළුවන්. නමුත් මම ඔයාලගේ මැසේජ් එක දැක්ක වෙලාවට අනිවාර්යයෙන්ම රිප්ලයි එක දෙනවා. එහෙනම් රයිට් බොහොම ස්තුතියි. තව ගැටලු තියෙනවා අපි ඉස්සරහට කතා කරමු.